මීන ලග්න හිමි ඔබට ජූනි මාස 29 වන දින සහ ජූලි මාස 5 වන දින අතරවන සතියක කාලය තුල සිදුවන ග්‍රහයින්ගේ පිහිටීම් සහ වෙනස් වීම කෙසේ බලපානු ඇතිද කියලා අපි විමසා බලමු. ප්‍රථමයෙන් සඳහන් කළ යුතු වනවා මෙම සතිය තුල සඳුගේ සුවිශේෂී පිහිටීම සහ ශුක්‍ර හෙවත් සිකුරු ග්‍රහයාගේ වෙනස් වීම ඔබට ඉතා ශුභ ප්‍රතිඵල ගෙන ඒමට සමත් වනු ඇති බව. ජූනි මාස 29 වන දින එනම් ඉරිදා දිනයේ සිකුරු ග්‍රහයා වෘෂභ රාශිය වෙත සංක්‍රමණය වීම සිදුවනවා. ඔබට කෙටි ගමන් බිමන් යෙදිය හැකි සතියක් වනවා. ඔබගේ sannivedana කුසලතාවයන් වර්ධනය වනු ඇති. ඔබගේ අදහස් දැක්වීම මගින් ඔබට ප්‍රතිලාභ ගෙන දෙනු ඇති. ඒ වගේම ඔබගේ සෞඛ්‍ය ගැටලු निराකරණය වන සතියක් බව කිව යුතු වනවා. ඔබගේ බාල සහෝදර සහෝදරියන් හට ශුභදායක කාලයක් උදා වනු ඇති. ජූනි මාස 29 වන දින එනම් ඉරිදා දිනයේ සඳු ඔබගේ සිංහ රාශිගත වීම සිදුවනවා. ඔබ යම් ආකාරයක ණය මුදලක් අපේක්ෂාවෙන් පසුවන අයෙකු නම් හෝ එවන් ණය මුදලක් ඉල්ලුම් කොට ඇති අයෙකු නම් එම ණය මුදල මෙම සතිය තුල අනුමත වීම සිදුවනු ඇති. නමුත් ඔබ ණය මුදල් ලබා ගැනීමේදී ඊට අදාළ ගිවිසුම් ආදිය ඊතා පරීක්ෂාවෙන් කියවා බැලීම අනිවාර්ය වන බව මතක තබා ගත යුතුයි. එසේ නොවුනහොත් ඔබට පසුකාලීනව නීතිමය ගැටලු වලට මුහුණ දීමට සිදුවනු ඇති. ඒ වගේම ඔබගේ රැකියා ස්ථානයට අදාළව ඔබ වෙත පැවරෙන නව වගකීමක් හෝ නව තනතුරක් ලබා ගැනීමේදී ඊට අදාළ කොන්දේසි සහ රාජකාරී ස්වභාවය පිළිබඳව කියවා අවබෝධ කර ගැනීමට කටයුතු කළ යුතු වනවා. ඔබ මීට පෙර ලබාගත් යම් මුදලක් නැවත ගෙවීමේ කටයුතු අතපසු වී තිබුණි නම් එම ණය මුදල් ගෙවා දැමීමට අවශ්‍ය මුදල් ඔබට සපයා ගැනීමට හැකියාව ලැබෙනු ඇති. ඔබ සමග සතුරු පුද්ගලයන්ගේ ශක්තිය ඉතා දුර්වලව යනු ඇති අතර ඔබට මුහුණ දීමට ඔවුන්ට තවදුරටත් ශක්තියක් නොවනු ඇති. ජූලි මාස 1 වන දින එනම් අඟහරුවාදා දිනයේ සඳු කන්‍යා රාශිගත වීම සිදුවනවා. ඔබ අනාගතයේ සම්බන්ධ ගනු ලබන තීරණ ගැනීමේදී ඉතා සැලකිල්ලෙන් කරුණු විමසා බලා තෝරා ගැනීම කළ යුතු වනවා. ඔබ නව ආදර සම්බන්ධතාවයක් ආරම්භ කිරීමට සිතමින් සිටිනවා නම් හදිසියේ සිදුවන යෝජනා මගින් සම්බන්ධතාවයන් ආරම්භ කිරීම පිළිබඳව ඉතා සැලකිලිමත් විය යුතු වනවා. මනාව සොයා බලා තීරණ ගැනීම ඉතා වැදගත් වනු ඇති. හවුල් ව්‍යාපාර කටයුතු වලට ඉතා ශුභදායක කාලයක් බව කිව යුතුයි. ඒ වගේම ඔබට ලොතරැයි දිනුම් ලැබීමට වාසනාව පවතින සතියක් බව කිව යුතු වනවා. ජූලි මාස 4 වනදා හැකිනම් ලොතරැයි දිනුම් සම්බන්ධයෙන් ඔබගේ වාසනාව උරඟා බැලීමට කටයුතු කරන්න. ජූලි මාස 4 වන දින එනම් සිකුරාදා දිනයේ චන්ද්‍රයා තුලා රාශිගත වීම සිදුවනු ඇති. ඔබ ජ්‍යොතිෂය වැනි গুপ্ত විද්‍යාවන් කෙරෙහි වැඩියෙන් සිත යොමු කරවන කාලයක් වනු ඇති. ඔබගේ දරුවන් සම්බන්ධ යම් රහස් ඔබට අනාවරණය වීම ආරම්භ වන බැවින් ඒවාට යහපත් අයුරින් ප්‍රතිචාර දැක්වීමට වග බලාගත යුතු බව සිතට ගන්න. සමස්තයක් ලෙස ගත් කල ජූනි මාස 29 වන දින සහ ජූලි මාස 5 වන දින අතර ඇතුළත ගෙවෙන සතිය මීන ලග්නයෙන් උපන් ඔබට සුවිශේෂී ශුභඵල ගෙන දෙන සතියක් බව කිව යුතු වනවා. ඔබට දීර්ඝ කාලීනව පැවති සෞඛ්‍ය ගැටලු निराකරණය කර ගැනීමට ඔබට වාසනාව පවතිනවා. ඒ වගේම ඔබට ලොතරැයි දිනුම් සඳහාද වාසනාව උදා වනු ඇති. මිල මුදල් ලැබීම් යහපත් වනු ඇති අතර රැකියාවේ කටයුතුද යහපත් වනවා. ඔබ ගිවිසුම් වලට අත්සන් තැබීමේදී ඉතා සැලකිලිමත් විය යුතු බව තරයේ මතක තබා ගන්න. මෙම පුරෝකතනයන් ඉදිරි සතියක කාලය තුල ඔබගේ කටයුතු සැලසුම් කිරීමේදී උපකාර කර ගැනීමට කටයුතු කරන්න. එමගින් ඔබට වඩාත් ශුභඵල අත්කර ගැනීමට හැකිවනු ඇති. ඔබගේ සියලු කටයුතු සාර්ථක වන සතුට සාමය රැඳී පවතින ඉතා වාසනාවන්ත සතියක් වේවා. ඔබට තුනුරුවන් සරණයි.